හලෝ කොහමද? ගොඩක් කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් ගෙනාවේ. එන්න කියන්නද පොඩි රවුමක් යන්න බලමු අපි කොහෙද යන්නේ කියලාද? මම දන්නේ නැහැ ඇත්තටම කොහෙද යන්නේ කියලා. යන ගමන් මෙන්න මේ කුණු ටිකක් දාගෙන යන්න තමයි බැලුවේ. අපි යන පාරෙම තමයි හරියම කුණු දාන්න තැන තියෙන්නේ. යන්කෝ පෙන්නන්නම. එතනින් යන ගමන් මෙන්න මෙතන තමයි කුණු දාන්න තියෙන්නේ. මෙතනින් කෑම කුණු දාන්නේ මෙතන. අනිත් ඔය ප්ලාස්ටික් බෝතල් shopping bag කනම්ම නම් දාන්නේ නම් ඇතුළේ එතන වීඩියෝ එක නම් හැබැයි මට ගන්න බැරි වුණා. බස් එකක් අපි එනකොටම බස් එකක් ගියා. ඒක අල්ල ගන්න බැරි වුණ එකට මෙන්න මේ ලොකු තැන මට බැන තමයි හිටියේ. මොකද මන් නිසාලු හැමදාම පරක්කු වෙන්නේ. 원입니다. 문이 열렸습니다. 투입이 끝나시면 닫힌 버튼을 눌러주시기 바랍니다. 투입이 끝나시면 닫힌 버튼을 눌러주시기 바랍니다. 투입구가 닫힙니다. 측정 무게는 ඊට පස්සේ ඉතින් අපි මේ වැඩේත් ඉවර කරලම වෙලාව තියෙන නිසා ඉතින් හිමීට පාරෙන් එහා පැත්තට මාරු වෙලා මෙන්න මේ විදිහට ආව මෙතන මේ බස් හෝල්ඩ් එකට. ඊළඟ බස් එකට ඉන්න තව කොහොම හරි විනාඩි 20ක් විතර තිබුණා. මෙතෙන්ට වෙලා ඉතින් බස් එක නිකන් ඉඳගෙන හිටියා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි යන බස් එක ආවා. බස් එකේ ගමනත් ඉතින් පැය එකමාරක් විතර තිබුණා. කොහොම හරි ඉතින් අපි ගෙදරින් ගියෙත් හවස 3ට විතර. අද අවුවත් එච්චර නැති දවසක් නිකන් කලගුණෙත් වැහි බර කලගුණයක් තමයි අද දවසේ තිබුණේ. ටිකක් අවුව වගේ තිබුණා නම් ෆොටෝස් වලට වීඩියෝස් වලට ටිකක් ලස්සනයි. ඔන්න ඔහම වෙලා මෙතනින් බැලලා මෙතනින්දමුත් අපිට යන්න තිබුණා කොහොම හරි කිලෝමීටරයක් විතර පයින් යන්න වුණා. ඔහොම ඉතින් දෙන්නත් එක්ක කියව පයින් අපි ගමන ආරම්භ කරා. අපිට ඉතින් යන අතරතුර මෙන්න මේ වගේ අයත් හම්බුණානේ. හයි. So pretty. Bye. ඊට පස්සේ ඉතින් අපි මෙන්න මෙතෙන් බැහැලා ආයෙමත් ඉතින් අපේ ගමන ආරම්භ කරා. මෙන්න මෙතනින් අපි ටිකට් එකක් ගන්නත් ඕනේ. හැබැයි ටිකට් එක නම් ලොකු ගාණක් නෑ. වොන් 2000ක් වගේ ගාණක් තමයි එක්කෙනෙක්ට මං හිතන්නේ තිබුණේ. ටිකට් එකත් අරගෙන මෙහෙම පල්ලෙහාට බැහැගෙන යන්න තමයි තියෙන්නේ. පහලින් ටිකට් එක චෙක් කරන තැනක් තියෙනවා. එතනින් ටිකට් එක පෙන්නලා
පාරට යන්න ඕන. අද මේ අපි ඇවිත් ඉන්නේ කොරියාවේ ජේජු වල තියෙන ලස්සන වෝටර්ෆෝල් එකක් බලන්න. ඒකේ විශේෂත්වය තමයි ඒක කෙලින්ම වැටෙන්නේ මුහුදට. මාරම ලස්සනයි මේ පරිසරය ළමයි. ඒත් මේ අද එච්චර අවුව නැති දවසක් නිසා මේ ෆොටෝස් වලට එච්චර ලස්සන නැහැ. අහස නිල් පාටට තිබුණා නම් ෆොටෝස් වලට මාරම ලස්සනට තියේ. අවසාන ඩෙස්ටිනේෂන් එකට. දැන් අපි යමු. එන්න. ඔන්න ඉතින් අපි අවසානයේටම ආවා. සෙනගත් ටිකක් ඉන්නවා. මාරම ලස්සනයි මේ පරිසරේ. ඇත්තටම අවුව ටිකක් වැටලා තිබුණා නම් මීටත් වඩා ලස්සනයි. අහස නිල් පාට වගේ තිබුණා නම් ෆොටෝස් වලට එහෙම මාරම ලස්සනට තියෙයි. මේ තියෙන්නේ අපි හොයාගෙන ආවේ ලස්සන සුන්දර දිය ඇල්ල. මුහුදයි දිය ඇල්ලයි දෙකම එකට තියෙන ලස්සන තැනක් තමයි මේ. මෙතෙන්ට වෙලා ඉතින් විනාඩි 45ක් විතර ඉඳලා ආපහු ඉතින් අපි ගෙදර එන්න ආවා. මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම thank you.